අයිබෝවන් මේ තමයි පෝටා නමින් හැඳින්වෙන ලංකාවේ සුලභව දකින්නට ලැබෙන ඖෂධීය වැල් ශාකය. කැඩුම් බිඳුම් වෙදකමේදී තැවිලි පොට්ටනි, පත්තු සහ මැල්ලුම් සකසා ගැනීමේදී මේ ඖෂධීය වැල් ශාකය සුලභව භාවිතා කෙරෙනවා. තෙල් වර්ග සිඳීමේදීත් නිතර භාවිතා කරන මෙම පෝටා ශාකය උණ රෝග සඳහාත් මූත්‍රා රෝග සඳහාත් ප්‍රතිකාර කිරීමේදී සුලභව භාවිතයට ගැනෙනවා. දත් කැක්කුම සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම ශාකවල පත්‍ර යුෂ බහුලව හෙළ වෙදකමේදී භාවිතා කරනවා. පණු රෝග සුවපත් කිරීම සඳහාත් භාවිතා කරන මෙම වැල් ශාකය සර්ප දෂ්ටනවලදී සර්ප විස නැසීම සඳහාත් භාවිතා කරනවා. තුවාල, ශ්‍රාවය ගලන දද කුෂ්ඨ සඳහා ප්‍රතිකාර කිරීමේදී දේශීය හෙළ වෙදකමේදී පෝටා කොළ භාවිතයට ගැනෙනවා. හාතාවාරිය සමග මිශ්‍ර කර කැඳබීමෙන් මලබද්ධය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. කලං 12ක් ගෙන පත 8 එකට සිඳවා පානය කිරීමෙන් උණ සන්නිපාතය දුරු වෙන බව හෙළ පොත්පත්වල සඳහන් වෙනවා. ඉදුණු ගෙඩි තම්බා ආහාරයට ගන්නා අතර ව්‍යංජනවලට එකතු කර ගැනීමෙන් මල පහ කිරීම පහසු වන බව සඳහන් වෙනවා. තෙත් කලාපීය වනාන්තරවල බහුලව දක්නට ලැබෙන මෙම ඖෂධීය වැල් ශාකය කොස්ගස්, පොල්ගස් වැනි විශාල ශාකවල හොඳින් වැඩෙන අතර පාෂාණ හා තාප්ප මත කුඩා මුල් මගින් ආධාරක ලබාගෙන ඉහළට ඇදෙන බහුවාර්ෂික ඖෂධීය ශාක විශේෂයක් වෙනවා. සුනකයන් සපාකෑ අවස්ථාවලදී විස නැසීම සඳහා පෝටා කොළ භාවිතා කරනවා. වර්තමානයේ ගෙවතු අලංකරණයටද යොදාගෙන මෙම ඖෂධීය වැල් ශාකය හෙළ වෙදකමේදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙනවා. ඔබට කුමන හෝ රෝගයක් පිළිබඳව හෙළ වෙදකමේ භාවිතයන් දැන ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකකින් අපව දැනුවත් කරන්න. තවත් මෙවැනිම හෙළ වෙදකමේ වටිනා රහස් දැන ගැනීමට අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.